මේ වීඩියෝ එකෙන් ළමයි අපි කතා කරනවා 2020 පරිමිතිය හා වර්ගඵල ගාන කොහොමද හදන්නේ මොකද වෙන්නේ කියලා. ඉතින් අපේ WhatsApp channel එකට සම්බන්ධ වෙන්න description එකේ link එක තියෙනවා. පන්ති වලට සම්බන්ධ වෙන්න ඕන නම් පුතේ අපේ උඩ තියෙන number එකට නමයි ශ්‍රේණියයි message එකක් දාලා අපේ පන්තිත් එක්ක එකතු වෙලා වැඩ ටික ලස්සනට කරගෙන යන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට තියෙනවා. පැහැදිලි නේද? හරි. මෙතන මේ වගේ දල සටහනක් තියෙන මෙන්න මේ විදිහට සමානව තියෙන්න ඕන මේකෙන් පොඩ්ඩක් අසමානයි. වැඩි හිතන්න එපා. හරි. අපි යමු ගානට. මොකද මේ රූපේ දැක්වෙන්නේ ABCD ත්‍රිජ්‍යාකාර කොටසකට යා වූ අරය 14ක් වූ වෘත්තාකාර කොටසක් සහිත මල් පාත්තියක් තියෙනවා. මෙයාගේ අරය 14යිලු ඔය අර්ධ වෘත්තාකාර කොටසේ. මල් පාත්තියට පිටතින් අඳුරු කර ඇති ත්‍රිජ්‍යාකාර කොටස් දෙකේ ගල් අතුරලා තියෙනවලු. මෙන්න මේ වගේ ගල් අතුරලා තියෙනවා කියනවා. පළවෙනි එක අපින් අහන ප්‍රශ්නේ තමයි මොකද්ද? මල් පාත්තියේ ත්‍රිජ්‍යාකාර කොටසේ BC දිග සොයන්න. BC දිග සොයන්න කියන්නේ මොකද්ද ළමයි? මෙන්න මේ දිග හොයන්න කියලා නේද කියන්නේ? මෙන්න මේ දිග හොයන්න. BC දිග කීයද ළමයි? ඇයි දරුවෝ මෙන්න මෙයාගේ අරය කීයද කිව්වේ? 14යි නේද? එහෙනම් මෙන්න මේ කොටස 7යි නම් BC දිග වෙන්න ඕන කොහොමද? මෙයත් 7යිනේ. මෙයත් මේ කොටස 7යි නම් මෙයත් 7යි. මෙන්න මේ කොටසත් 7යි වෙන්න ඕන. එතකොට මේ BC දිග කීයද? 14යි සෙන්ටිමීටර. ඒක තේරෙනවනේ සෙන්ටිමීටර නේද? sorry 14යි මීටර්. හරි නේද? මේ කොටස 7යි නම් අරය කම්ප්ලීට් වෙන්න තව 7ක් ඇඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා 7යි. මේ කොටස 7යි නම් අරය 14යි නම් අරයට එකතු වෙන්න තව 7ක් එකතු වෙන්න ඕනේ. මෙයාත් 7යි. එතකොට 14යි කියලා අපිට ගන්න පුළුවන්. මල් පාත්ති අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය සොයන්න. දෙවෙනි එක අහනවා අපි. මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. මට ලියන්න පුළුවන් වර්ගඵලය කොහොමද? A සමානයි 5r වර්ග තමයි වෘත්තයක වර්ගඵලය. හැබැයි වෘත්තයක වර්ගඵලය නෙමෙයි වෘත්තයකින් භාගයක් තියෙන්නේ. ඒ හින්දා ඔයාලට මෙතනින් භාගයක් දාලා වැඩේ කොට දා ගන්නත් පුළුවන්. නැත්නම් 360න් θ කියලා දාලා 180 ආදේශ කරලා ගානට යන්නත් පුළුවන්. 5 කියන්නේ කීයද? 22 බෙදීම 7යි. අරය කියන්නේ 14 ඒවා දෙකක් වර්ග හින්දා r වර්ගනේ. r වර්ග කියන්නේ දන්නව නේද? r ගුණ කිරීම r. භාගයයි. හරි නේද? 7ට 2යි මෙයාට 2යි සුළු වුණාම අපිට එනවා 22 වතාවක් 14 කියලා අවසානට උත්තරේ ගන්න තියෙන්නේ. බලන්න කීයක් එනවද කියලා. 22 ඒවා 10ක් නම් කීයද ළමයි? 220යි. හරිද? 22 ඒවා කීයද තව ඕන අපිට? 4ක් ඕන. 22 ඒවා 4ක්. 22 ඒවා දෙකක් නම් 44යි 88යිනේ. 88යි. එතකොට අපිට එනවා මෙතන 308ක් කියලා නේද? 308ක් වර්ග මීටර්. හරි නේද? ඔව් හරි. ඊළඟට අපි යමු අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. අන්න අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය ගල් අතුරා ඇති කොටස් දෙකේ වර්ගඵලවල එකතුවට සමාන නම් ත්‍රිජ්‍යාකාර AB දිග සොයන්න. මෙන්න මේ දිග නේද අහන්නේ? මෙන්න මේ දිග අහනවා. මොකද්ද යාලා කියන්නේ? දත්තේ මොකද්ද? අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. මෙන්න මෙයාගේ මෙන්න මේ වර්ගඵලය. හරිද? ගල් අතුරා ඇති කොටස් දෙකේ වර්ගඵලවල එකතුවට සමානයිලු. මෙන්න මේ දෙන්නගේ වර්ගඵල A1 A2 කියලා ගත්තොත් මෙයාගේ ලොකු වර්ගඵලය මේ දෙන්නගේ එකතුවට සමානයිලු. AB දිග සොයන්න කියලා තමයි කියන්නේ. හරි. මොකද්ද කියන්නේ? මෙන්න මේ සම්පූර්ණ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය කාටද සමාන? මෙයත් A1 මේ දෙන්න සමානයිනේ. ඒ හින්දා මෙයා 10යි නම් මෙයාත් 10යි. මෙයා 2යි නම් මෙයාත් 2යි. මෙයා 20යි නම් මෙයාත් 20යි. එහෙනම් මෙයා A1 නම් මෙයාත් A1 කියලා මම ගන්නම් ඈ. මොකක්ද යාලා කියන්නේ? මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය A කියලා ගත්තොත් එයා සමානයිලු අර කොටස් දෙකේම වර්ගඵලවල එකතුවට. හරිද? හරි. එතකොට අපිට A1 මෙයා කීයද? A කියන්නේ කීයද? එයාගේ වර්ගඵලය අපි හොයාගත්තා 308යි කියලා. මෙතන A1 2යි A1. A1 කියන්නේ කවුද? මෙන්න මෙයාලගේ වර්ගඵල. එක්කෙනෙක්ගේ වර්ගඵලය. දැන් මේව දෙකෙන් බෙදලා අපිට හොයාගන්න පුළුවන් A1 කියන්නේ කීයද කියලා. දැන් මේ සූත්‍රයක් දාලා ගත්තේ මොකද්ද? ඔයාලට ඕන නම් මෙහෙම හිතින් හදන්නත් පුළුවන්. මොකද්ද? මෙයාගේ වර්ගඵලය සමානයි නම් මේ කොටස් දෙකේ එකතුවට එක්කෙනෙක්ගේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. මෙයාගේ වර්ගඵලය දෙකට බෙදලා. හරිනේ? ඒ වැඩේ තමයි මේ කරලා තියෙන්නේ. 300ට දෙකෙන් බෙදුනම කීයද? 154යි. 154යි sorry 154යි වර්ග මීටර්. හරිනේ? හරි දැන් අහන්නේ ඒක නෙමෙයිනේ AB දිගනේ. හරි. ඉතින් අපිට හොයන්න පුළුවන් ත්‍රිජ්‍යාකාරයේ වර්ගඵලය.
ඒ සමානයි මොකද දිග වැඩි කිරීම පළල. හරිද? ඒව දන්නවද අපි? ඒව දන්නවා 154යි. හරිද? දිග දන්නවද? දිග දන්නේ පළල නම් මෙයා 7යිනේ. එහෙනම් 7යි ಗುಣ කිරීම දිග x AB දිග තමයි අහන්නේ. දිගට අපි දාගමු AB කියලා දාගමු. පළල මාරු වුණා මෙතන. හරිද? හරි දැන් ඉතින් මොකද කරන්නේ? 7ෙන් බෙදන්න. 7ෙන් බෙදන්න. එතකොට 7ට 7 සුළු වෙලා ABට එන්න ඕන අග 154 7ෙන් බෙදුනම කීයද ළමයි? 15ට 2යි 14යි එකක් ඉතුරුයි 2යි 22යි නේද ළමයි? 22ක් කියලා අපිට එනවා. ඊළඟ ප්‍රශ්නේ කියනවා ළමයි මෙන්න මෙයාගේ පරිමිතිය හොයලා කතන්දරයක් නේද කියන්නේ. ඒ හින්දා අපි මෙයාගේ සම්පූර්ණ රූපේ පරිමිතිය හොයාගමුකෝ. සම්පූර්ණ රූපේ පරිමිතිය p සමානයි. කොහොමද ගන්නෙ? මෙන්න මෙයා 14යි. හරිද? මෙයා 14යි මේ දෙන්නව එන්න ඕන. ඒ දෙන්න කීයද අපිට ආවේ? ඒ දෙන්න ආවේ 22යි කියලානේ. 22 ඒවා දෙකක් 44යි. රයිට්. ඊට පස්සේ මේ දෙන්න එන්න ඕන. එතන තව 14ක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොටසේ වර්ගඵල පරිමිතිය හොයාගමු අපි කොහොමද? 2πr 2πr වතාවක් 360න් ටීට දාන්නත් පුළුවන් නැත්නම් භාගයක් දාන්න. එතකොට අපිට වැඩේ ගොඩ. මොකද වෘත්තයකින් භාගයක්නේ තියෙන්නේ. හරි. එහෙනම් අපි හොයමු 14යි 14යි 28යි. 28යි 60යි 14යි 14යි 28යි 28ට 44ක් 60යි 72යි 72 ධන මෙතන දෙක වතාවක් 5 කියන්නේ කීයද? 5 කියන්නේ ළමයි 22 බෙදීම 7යි අරය 14යි භාගයයි. මෙයාට මෙයා සුළු වුණාම 2යි මෙයාට මෙයා කැපෙනවා 44ක්. 72 ධන 44ක්. එකපාර දැම්මත් ප්‍රශ්නයක් නැහැ. කීයද? 116ක් නේ දෙන්නේ. ඔව්. 116ක් එනවා. හරිද? ඔන්න පරිමිතිය. දැන් මොකද කියන්නේ? මෙන්න මේ පරිමිතියට සමානයිලු. මෙන්න මෙයාගේ පරිමිතියට සමානයිලු. එයාලා තව වෘත්තයක් ත්‍රිජුකෝණාශ්‍රයක් ගන්නවලු. තව ත්‍රිජුකෝණාශ්‍රයක් අඳින්න කියනවා අපිට. ත්‍රිජුකෝණය දිග හොයන්න කියන්නේ නේ. ත්‍රිජුකෝණාශ්‍රයේ දිග හොයන්න කියලා කියනවා. එයාගේ පරිමිතිය සමානයිලු මෙන්න මේ සම්පූර්ණ රූපයේ පරිමිතියට. සම්පූර්ණ රූපයේ පරිමිතිය 116යිනේ. රයිට්. පළල ගැන කතාවක් කියනව නේද? පළල කීයක් කියලාද කියන්නේ ළමයි? පළල කියන්නේ මෙන්න මෙයාගේ විස්කම්භයට සමානයිලු. අර්ධ වෘත්තයේ විස්කම්භයට සමානයිලු මෙන්න මේ ත්‍රිජුකෝණාශ්‍රයේ පළල. 28යි. රයිට් 28යි. 28යිනේ පළල. හරි. එහෙනම් දැන් ඉතින් අපි දන්නවා ත්‍රිජුකෝණාශ්‍රයේ පරිමිතිය කියන්නේ මොකද්ද? p කියන්නේ මොකද්ද? මෙන්න මේ මෙයාවනේ හොයන්න කියන්නේ මෙයාව අපි x කියලා ගමු. මේ දෙන්නගේ එකතුවයි මේ දෙන්නගේ එකතුවයි. x ඒවා දෙකක් 2x ධන 28 ඒවා දෙකක් කීයද? 56යි නේද? 56යි. හරි. පරිමිතිය දන්නවද? 116 සමානයි 56 මේ පැත්තට ගන්න 2x. එතකොට 116න් 60ක් කියලා එනවා මෙතනනේ. 60ක් කියලා එනවා. අඩු වුණාම 60යි 2x දෙකෙන් බෙදන්න දෙකට දෙක සුළු වෙනවා 30යි සෙන්ටිමීටර කියලා x ට උත්තරේ එනවා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට අපිට ඒ ගාන හදන්න පුළුවන්. හරි. එහෙනම් ළමයි අපේ WhatsApp channel එකට හැමෝම සම්බන්ධ වෙන්න.